හැමෝම ඉතින් කියනවනේ ගැහණියක් වුණාම ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ කියලා. අද ඉතින් කියන්නේ ඒ ගැන මගේ අදහස. සෝෂල් මීඩියා වල උඩ පහළ යනකොට මම ඉතින් නිතර දැකපු දෙයක් තමයි විශේෂයෙන් මැරි කරපු අයගෙන් බහුතරයක් වගේ මෙන්න මේ ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ගිහින් තමන්ගේ මැරේජ් ලයිෆ් එකට ප්‍රශ්න එකතු කරගත්ත අවස්ථා. මැරි නොකරපු කෙනෙක් නම් ඉතින් ඔයාට ගැටලුවක් නැහැනේ. ඔයාට ඉතින් my car my petrol කියන දේ දෙක ඕකේ. මොකද ඔයාට තියෙන්නේ ඔයා එක්කම මිත්‍රනේ රිලේෂන්ෂිප් එක. හැබැයි ඉතින් ඔයා මැරි කරලා නම් විශේෂයෙන් ඉතින් අපි මේ ජීවිතේ ලංකාව වගේ පෞල් පසුබිමක් සාමාන්‍යයෙන් රටක ජීවතන පිරිමයට වඩා යාලගේ රෝල් එක ටිකක් වෙනස්නේ. සමහර අය කතාවටත් කියනවානේ සුරංගන කතාවල වගේ ආදර කතාවල නම් සුද්දෙක් තමයි බඳින්න වෙන්නේ කියලා. මම දන්නේ නැහැ. මට නම් යාළුවෝ එහෙම කියලා තියෙනවා. ඔයාලා එක මේ වීඩියෝ එක කරන මමත් රජයේ පාසලක ඉගෙන ගත්තා. ඊට පස්සේ රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරපු කෙනෙක්. ඉතින් ටිකක් කාන්තාවන් එඩියුකේටඩ් වුණාම හිතනවානේ අපි තමයි හරි අපිට වඩා දන්න කෙනෙක් නැහැ කියලා. අයිමතට ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙකුට ආවොත් මම දැකලා තියෙනවා ගොඩාක් අයට වෙලා තියෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න කියලා ගොඩාක් අය බලන්නේ තමන්ගේ සල්ලි හම්බ කරලා තමන්ට ඕන ලයිෆ් ස්ටයිල් එක මේන්ටේන් කරන්න ගිහිල්ලා ඔයා මැරි කරපු කෙනෙක් නම් ඔයාගේ සම්පූර්ණයට ඔයාගේ විවාහ ජීවිතය තුළ ප්ලේ කරන්න තියෙන රෝල් එක ඔයාම ඔයාගේ මිල මුදල් නිසාම අවුර ගන්න පටන් ගන්නවා. ඔයා කරන්නේ ඔයාට ඕන දේ. මොකද මේ මගේ සල්ලි මං ගන්නෙ මට ඕන දේ. ඔයා ඉතින් යන්නේ ඔයාට ඕන තැන්වල. මොකද ඔයාට සල්ලි තියෙනවනේ. කාගේ වදින්න දෙයක් නැහැ. මං අර කලින් කිව්ව my car my petrol theory එක. කොහොම යනකොට ඉතින් සමහර වෙලාවට මැරේජ් ලයිෆ් එක ඇතුලේ හස්බන්ඩ්ගේ රෝල් එක නැති වෙලාම යනවා. එකිනෙකාව රුස්සන්නේ නැහැ. නිදහස හොයනවා. මම හම්බ කරනවා මට ඕනේ. මම ගන්නවා මං යන්නේ මට ඕන තැන්වල මෙන්න මේ වගේ ඒක තියරි වගේ ජීවිතේට එන්න පටන් ගන්නවා. ඔන්න ඔය හේතු නිසා විශේෂයෙන් ඔයත් උපේන ගැහණියක් නම් ඔයත් විවාහ වෙලා උපේන ගැහණියක් නම් ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න. හැබැයි ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ගිහින් ඔයාගේ හස්බන්ඩ්ගේ රෝල් එක ලිමිට් කරන්න එපා. ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න. හැබැයි ඒක ඔයාලගේ පෞල් ජීවිතේ ශක්තිමත් කරගන්න, ඔයාගේ ආර්ථිකය ස්ථාවර කරගන්න පහසුවක් විදිහට විතරක් පාවිච්චි කරන්න. ඔයාගේ හස්බන්ඩ්ගේ රෝල් එක ඒකේ ලිමිට් කරන්න එපා. ඉතින් ඔයාටත් පුළුවන් එහෙම වුණොත් ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් බැලන්ස් මැරේජ් ලයිෆ් එකක් ගත කරන්න. මේක ඉතින් මගේ අදහසනේ. ඔයාලත් පුළුවන් ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න.